ටෙලිවිෂන් වංගුව පෙනෙන දැනෙන සීමාවෙන් එපිට. අයිබෝන් සුබ දවසක් ඔබට. දිනින් දින අලුත් වෙන ලෝකයක අපි ඉන්නේ. අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ ඇඟිලි තුඩු මානයට තොරතුරු අරගෙන ඇවිදින් තියෙනවා. හැබැයි මෙහිදී මේ පිළිබඳව සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සමාජයේ ප්‍රශ්නයක් තියෙනවා නේද? සමහර වෙලාවට ඔබ නොදන්නාකමින් විවිධ ගැටලුවලට විවිධ බාධකවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නේද? හැබැයි හරි හැටි දැනගෙන ගියොත් මේ කරදර වලින් ඔබට බේරෙන්න පුළුවන් නේද? ප්‍රතිලාභ ඔබට ඉක්මනින් කඩිනමින් ලබා ගන්න පුළුවන් නේද? ඔබේ ක්ෂේත්‍රය තුල. අදත් දන්නා දේක නොදන්නා ඇත්ත. පෙනෙන දැනෙන සීමාවෙන් එපිට TV සුප්‍රීම් ටෙලිවිෂන් වංගුවෙන් බලමු. ටෙලිවිෂන් වංගුව පෙනෙන දැනෙන සීමාවෙන් එපිට. අපේ රටේ විවිධ රක්ෂණ ආයතන තියෙනවනේ. ඒ රක්ෂණ ආයතන වලින් ජීවිත රක්ෂණය, දේපල රක්ෂණය, විවිධ රක්ෂණ ක්‍රම හඳුන්වා දී තිබෙනවා. හැබැයි අපේ රටේ ඒ ක්‍රියාත්මක වෙනවද? එහෙම නැත්නම් රක්ෂණය ලබාගත් ඔප්පු හිමියට අසාධාරණයක් සිදු වෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ආයතනයක් අපේ රට තුල තියෙනවද කියන කාරණය පිළිබඳව අද පෙනෙන දැනෙන සීමාවෙන් එපිට TV සුප්‍රීම් ටෙලිවිෂන් වංගුවෙන් බලමු. රක්ෂණ නියාමන කොමිෂන් සභාව පිහිට වෙන්නේ වර්ෂ 2001 මාර්තු 1 වෙනිදා රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත මගින් 43 අංක 43 2000 පනත මගින් තමයි රක්ෂණ නියාමන කොමිෂන් සභාව පිහිට වෙන්නේ. ඇත්තටම එහි ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. රක්ෂණ කර්මාන්තය නියාමනය කිරීම, රක්ෂණ කර්මාන්තය අධීක්ෂණය කිරීම හා රක්ෂණ කර්මාන්තය වර්ධනය කිරීම යන මූලික අරමුණු තුනක් තියෙනවා. පරමාර්ථය ඇත්තටම වෙන්නේ රක්ෂණ ඔප්පු හිමියන් සහ අනාගත රක්ෂණ ඔප්පු හිමියන්ගේ අයිතීන් සුරක්ෂිතභාවය උදෙසා රක්ෂණ කර්මාන්තය කටයුතු කරන බව වග බලා ගැනීම තමයි ප්‍රධානම මූලිකම පරමාර්ථය වන්නේ. ඉතින් ඒ අනුව අපේ රක්ෂණය නියාමනය කිරීම සම්බන්ධයෙන් නොයෙක් නීති රීති රෙගුලාසි පනවලා තියෙනවා. රක්ෂණ කර්මාන්තයේ රක්ෂණ සමාගම් ඉන්නවා, රක්ෂණ තැරවකාර සමාගම් ඉන්නවා, ආලාභ ගැලපුම්කරුවන් ඉන්නවා, රක්ෂණ නියෝජිතයන් ඉන්නවා. ඉතින් ඒ සියල්ලම සම්බන්ධයෙන් විවිධ ආකාරයේ නීති රීති රෙගුලාසි පනවලා තියෙනවා. ඒ පැනවීමේ ප්‍රධානම අරමුණ තමයි රක්ෂණ ඔප්පු හිමියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තමයි ඒ සියලුම නීති රීති පනවලා තියෙන්නේ. නියාමනය වශයෙන් හැඳින්වෙන්නේ ඇත්තටම රක්ෂණ සමාගම් සම්බන්ධයෙන් නීති රීති රෙගුලාසි පැනවීම සම්බන්ධයෙන්. ඇත්තටම මෙතෙන්දී අපි මේ තියෙනවා එක රීතියක් පනවලා හිමිකමක් එඩ්මිට් කරාම, ඒ කියන්නේ ඇක්සෙප්ට් කරායින් පස්සේ ඒ හිමිකම දින 14ක් ඇතුළත ඒ රක්ෂණ ඔප්පු හිමියට ගෙවන්න ඕන. ඒක නීතිමය මේ රෙගුලාසියක්. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේදී මේ ඔප්පුවක් තියෙන ජීවිත රක්ෂණ ඔප්පුවක් වෙන්න පුළුවන්, නැත්නම් දේපල රක්ෂණ ඔප්පුවක් වෙන්න පුළුවන්. ඒ අවස්ථා දෙකේදීම ඒ රක්ෂණ ඔප්පුට අදාළව හිමිකමක් ඒ රක්ෂණ ඔප්පු හිමියට ලැබිය යුතු නම් අනිවාර්යයෙන්ම රක්ෂණ සමාගම බැඳලා හිටිනවා ඒ හිමිකම ලබා දෙන රක්ෂණ ඔප්පු හිමියට. හැබැයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ යම්කිසි ප්‍රමාදයක් තිබුණොත් අපිව කරුණා කරලා දැනුවත් කරන්න අපි මැදිහත් වෙන්න බැඳී සිටිනවා. ඊටම රථවාහන රක්ෂණයක් ගත්තොත් අපි නියම කළ තියෙනවා, අනිතක මහජනතාව දැනුවත් කළ තියෙනවා වෙළඳපළ වටිනාකමට රක්ෂණය කළ යුතුයි යන්න. මොකද රක්ෂණයකදී වෙන්නේ යම්කිසි අලාභයක් වුණොත් වාහනයට ප්‍රතිපූර්ණයක් වෙන්නේ. එතකොට ඒ ප්‍රතිපූර්ණය කරන්නේ වෙළඳපොළ වටිනාකමට අනුව. ඉතින් ඒ රථවාහනයත් රක්ෂණය කළ තියෙන්න ඕන ඒ ප්‍රමාණයටම තමයි. වෙළඳපොළ වටිනාකමට තමයි රක්ෂණය කරන්න ඕන. යම්කිසි අවස්ථාවකදී වෙළඳපොළ වටිනාකමට අඩුවෙන් රක්ෂණය කළ තියෙනවා නම් එතකොට රක්ෂණ සමාගමේ ඒ කන්ඩිෂන් ඔෆ් ඇවරේජ් කියලා තියෙනවා ඉන්ෂුරන්ස් පොලිසි එකේම. එතකොට හිමිකමෙන් කොටසක් ප්‍රතිශතයක් තමයි හම්බ වෙන්නේ සම්පූර්ණ වටිනාකමට, ඒ කියන්නේ නියම වෙළඳපොළ වටිනාකමට රක්ෂණය නොකිරීම හේතුවෙන්. අනිතක ඔබතුමා පැවසුවා
යම්කිසි මේ රිපෙයාර් කිරීමට එක ගරාජ් වලට යන්න බල කරනවා කියලා. එහෙම බල කිරීමක් කරන්න බෑ. එහෙම බල කිරීමක් කරන්න බෑ. ඔප්පු හිමියන්ට නිදහස තියෙනවා ඕනම තමුන්ට කැමති තැනකින් තමන්ගේ වාහනය නැවත රිපෙයාර් කර ගැනීම සඳහා නැත්නම් අලුත් වැඩියා කරගන්න. ඒ සඳහා යම්කිසි මුදලකුත් අඩු කරන්න බෑ. හැබැයි අපි හිතමු පරණ වාහනයක් නම් එතකොට තියෙනවා එක්සෙස් එකක් කියලා. ඒ කියන්නේ පරණ වාහනයක් නම් ඒ රක්ෂණ ඔප්පු හිමියා ක්ලේම් එකෙන් හිමිකමෙන් කොටසක් තමුන් දරා ගන්න ඕන. ඒ ප්‍රමාණය ඔප්පුවේම තියෙනවා අඩු කරනවා කියලා ඉතින්. ඊට අමතරව අඩු කිරීමක් කරන්න බෑ. අපි හිතමු අවුරුදු 10කට වඩා පරණ වාහනයක් කියලා. ඒතර මාකට් වැලියු එක අනුව ස්පෙයා පාර්ට්ස් උත් තියෙන බැරි වෙන්න පුළුවන්. ඒතර අලුත් ස්පෙයා පාර්ට් එකක් පරණ වාහනයකට දැම්මොත් එතන ප්‍රතිපූර්ණයට වඩා වැඩි අගයක් රක්ෂණ සමාගම හිමිකම වශයෙන් ගෙවන්න ඕන. එතෙන්දී රක්ෂණ ඔප්පු හිමියා තමුන්ගේ ඒ අලුත් අපි හිතමු ඒජන්ට් කෙනෙක් ගාවට යනවා කියලා පරණ වාහනයක් අරන්. ඒතර ඒජන්ට් දාන්නේ මේ අලුත්ම මේ ස්පෙයා පාර්ට් එකක්. එතකොට රක්ෂණ ඔප්පුවේ අනුව රක්ෂණ සමාගම බැඳලා සිටින්නේ ප්‍රතිපූර්ණය කරන්න. ඒ කියන්නේ ඒ වාහනේ අපි තුමු වර්තමාන ඒ කාලය අනුව ප්‍රතිපූර්ණය කරලා යථා තත්ත්වයට පත් කරන්න. එතකොට එතෙන්දී අර ඩිෆරන්ස් එකක් ඇති වෙනවා. ඇත්තටම අලුත් පාර්ට් එකයි ඒ හා සමානම පාර්ට් එකයි අතර වැලියු එකේ වෙනසක් වෙන්න පුළුවන්. එතෙන්දී ඒ ප්‍රමාණයට රක්ෂණ සමාගම අඩු කරන්න පුළුවන්. හැබැයි ඒක රක්ෂණ ඔප්පුවේ සඳහන් වෙන්න ඕන. මෙහෙම මේ ක්ලේම් එකකදී මෙච්චර ප්‍රමාණයක මේ රක්ෂිතයා ඒ රක්ෂණය සම්බන්ධයෙන් බාර ගැනීම සිදු කරන්න වෙයි කියන එක. විවිධ රක්ෂණ තියෙනවනේ. ජීවිතයම රක්ෂණය කරනවා. සමහරක් වෙලාවට ව්‍යාපාර රක්ෂණය කරනවා. තමන්ගේ දේපොළ රක්ෂණය කරනවා ආරක්ෂාවට. හැබැයි සමහර වෙලාවට මේ වගේ ලොකු ආපදාවක් ඇවිදින්. ඒ රක්ෂණ ඔප්පු සියල්ල නැති වෙලා සමහරක් වෙලාවට දේපොළ විනාශ වෙලා ජීවිත සියල්ල විනාශ වෙලා තමන්ගේ කිසිදු දෙයක් නැති වෙන්න පුළුවන්. හැබැයි රක්ෂණ සමාගම් මේ වෙලාවේ කොහොමද තක්සේරුව ලබා දෙන්නේ? අති විශාල මුදලක් ලබා දෙන්න ඕන නේද? ඒ නිසා ඔවුන් වංගු ගන්න අවස්ථාවක් තිබුණොත් ටෙලිවිෂන් වංගුට කියනවා වගේම ඔබේ නියම තක්සේරුව ලබා ගන්න නොහැකි නම් ඔබ යා යුතු තැන ඔබේ නියම වටිනාකම තක්සේරුව ලබා ගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අද දන්නා දේක නොදන්න ඇත්ත පෙනෙන දැනෙන සීමාවෙන් පිට ටීවී සුප්‍රීම් ටෙලිවිෂන් වංගුවෙන් බලමු. මෑතකදී ඇතිවෙච්ච ව්‍යසනය සම්බන්ධයෙන් අපි ඇත්තටම විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. අපි මේ වෙනකොට ඇත්තටම රක්ෂණ සමාගම් සමග සාකච්ඡාවට කීපයක් ඇත්තටම පවත්වලා තියෙනවා. මේ අපේ අරමුණ වෙලා තියෙන්නේ ඒ ආපදාවට ලක් වෙච්ච ජීවිත වෙන්න පුළුවන්, ඒ පවුල් වලට වෙන්න පුළුවන්, ඒ ව්‍යාපාර වලට වෙන්න පුළුවන්. හැකිතාක් ඉක්මනට රක්ෂණ සමාගම් විසින් ඒ හිමිකම් ගැන විශ්ලේෂණය කළා ඒ ඔප්පුවට අදාළව හිමිකම ඉක්මනටම ලබා දීම තමයි අපේ ඒ සාකච්ඡාවල අරමුණ වෙලා තියෙන්නේ. ඇත්තටම ගිය සිකුරාදා වෙනකොට ඇවිල්ලා තියෙනවා ඉන්ෂුරන්ස් කම්පනීස් වලින් ඒ කියන්නේ ඉන්ෂුරන්ස් කම්පනීස් වෙත රක්ෂණ හිමිකම් 23500ක් වගේ ඇවිල්ලා තියෙනවා. මෝටර් රථ වාහන සම්බන්ධයෙන් 15500ක්, ඊටු ටික ව්‍යාපාර සම්බන්ධයෙන් තමයි ව්‍යාපාර සහ මේ නිවාස සම්බන්ධයෙන් මේ හිමිකම් පෑමක් කළා තියෙනවා. ඉතින් ඇත්තටම අපි මේ සම්බන්ධයෙන් ඇත්තටම දිනපතා ගන්නවා රක්ෂණ සමාගම් වෙත ලැබෙන හිමිකම් සංඛ්‍යාවයි සතිපතා ගන්නවා කොච්චර ඒ හිමිකම් වල වටිනාකමද, අනිත් එක රක්ෂණ සමාගම් කොච්චර ඉක්මනට ඒ මේ මොනවාද හිමිකම් ගෙවීමේ ක්‍රමවේදයත් ඊට අමතරව කොච්චර ඉක්මනට මේ හිමිකම් ගෙවනවදත් කියන එක අපි ඇත්තටම දිනපතා ඒක මේ මොනිටර් කරගෙන යන මේ කාරණාවක්. අපි ඇත්තටම එක්තරා රක්ෂණ සමාගමක් එක නෙමෙයි මුළු හැම රක්ෂණ සමාගම් 14ක් තියෙනවා මේ සාමාන්‍ය රක්ෂණ සමාගම්. සාමාන්‍ය රක්ෂණ සමාගම් සියලත් එකම තමයි අපි කටයුතු කළා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට කීපයක් ගෙනියලා තියෙන්නේ. එතෙන්දී අපි ඇත්තටම අලාභ
ගැලපුම්කරුවන් එක්කත් සාකච්ඡාවක් කරා. මොකෝ මේ අවස්ථාවේදී ඒ ස්ථානවලට යෑමේ අපහසුතාවය තියෙනවා. ඉතින් එතුමන්ලා ඇතරම් පැවසුවේ හැම ක්‍රියාමාර්ගයක්ම අරගෙන තියෙන්නේ ඉක්මනට ඒ තැන්වලට ගිහිල්ලා ක්ලේම් එක ඇසෙස් කරන්න. මොකද මෙහිමිකම තක්සේරු කරන්න ඕන. තක්සේරු කළ තමයි ඒ වාර්තාව රක්ෂණ සමාගමට එවන්න ඕන. ඉතින් ඒ කටයුතු කෙරීගෙන යනවා. අපි ඇත්තටම දකින්නේ දැන් සුමාන 3ක් වගේ 3.5 වගේ වෙලා තියෙනවා ව්‍යසනයෙන් පස්සේ. අපි මේ කාලය ඇතුළත තුළ ඇත්තටම පුළුවන් තරම් ඉක්මනට අපි මේ රක්ෂණ හිමිකම් ටික ගෙවීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම දෙසැම්බර් මාසයේ 15 වෙනකොට ඇවිල්ලා තියෙනවා රක්ෂණ හිමිකම් වල වටිනාකම බිලියන 37ක්. ඒ බිලියන 37න් බිලියන 5ක් වෙන්නේ මෝටර රථ සඳහා, බිලියන 32ක් වගේ ප්‍රමාණයක් වෙන්නේ මෝටර රථ නොවන රක්ෂණ ඔප්පු සඳහා. හැබැයි ඇත්තටම ගත්තොත් මේ ව්‍යසනයෙන් වෙච්ච අලාභය ඊට වඩා විශාලයි. ඉතින් මේ අවසරදී ඇත්තට මම කියන්න කැමති රක්ෂණය කළ තියෙන ප්‍රමාණය සීමිතයි. ජීවිත රක්ෂණ ගත්තොත් ඇත්තටම අපිට වාර්තා වෙලා තියෙන ජීවිත 7ක රක්ෂණය සම්බන්ධයෙන් විතරයි. හැබැයි ඊට වඩා විශාල දෙනෙක් මේ ජීවිත අහිමි වෙලා තියෙනවා. රක්ෂණ ඔප්පුවක ජීවිත රක්ෂණයක් නම් නාමිකයෙක් ඉන්නවා. ඒකනේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියම නම් කරනවා මේ ඔප්පුවේ මගේ මරණයෙන් පස්සේ මේ ප්‍රතිලාභ යා යුත්තේ මේ පුද්ගලයාට කියලා. ඉතින් ඒ පුද්ගලයාත් නැත්තම් ඒතර රක්ෂණ සමාගම ඇතරම මේක ගිවිසුමක්. රක්ෂණය කියන්නේ ගිවිසුමක්. රක්ෂණ සමාගමයි පාරිභෝගිකයයි ඇති කරගන්නා ගිවිසුමක්. ඒතර ඒ ගිවිසුම ප්‍රකාරව තමයි කටයුතු කරන්න බෙදලා ඉන්නේ. එතකොට නාමිකයා ජීවිතුන් අතර ඉන්නවා නම් නාමිකයාට අනිවාර්යයෙන්ම ගෙවීමක් සිදු කරනවා. අපි හිතමු නෑකමින් මොන හරි හිමිකමක් තියෙන පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඒතර ඒ පුද්ගලයාට ඇත්තටම සිද්ධ වෙනවා අධිකරණයේ දිසා අධිකරණයක් හමුවේ පැමිණිල්ලක් ගොනු කරන්න. මේ පුද්ගලයාට මෙහෙම ජීවිත රක්ෂණ ඔප්පුවක් තිබ්බා. හැබැයි ජීවිත රක්ෂණ ඔප්පුව අනුව නාමිකයා දැනගන්නත් පුළුවන්, නාමිකයා නොදැනගන්නත් පුළුවන්. ඒ පුද්ගලයා ඒ පුද්ගලයා හා සම්බන්ධ මුළු පවුලම නැති වෙලා තියෙනවා. ඒ හින්දා එයාගේ අයිතීන් තහවුරු කරන්න ඕන අධිකරණයක් ඉදිරියේ. අධිකරණයක් ඉදිරියේ අයිතිය තහවුරු කරොත් එතකොට ඒ ලංකාවේ තියෙන නීතිය අනුව ඒ පුද්ගලයාට හැකි වෙනවා මේ ලබා ගන්න ඒ හිමිකම. මේ වගේ විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්නේ. ආපදාවකට ලක් වෙලා Tamanගේ නියම තක්සේරුව ලැබෙන්නේ නැතිනම් කම්ප්ලේන් කරන්න. එහෙමත් නැත්නම් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න තැනක් තියෙනවද, ක්‍රමවේදය කොහොමද කියලා ටෙලිවිෂන් වගේන් අපි කියන්න බලාපොරොත්තු වෙනවා. තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් එකක් අරගෙන, රක්ෂණයක් අරගෙන ඔබට එයින් ලැබෙන ප්‍රතිලාභ මොනවද? සමහර වෙලාවට ඔබ හිතන්නේ ප්‍රතිලාභ නැහැයි කියන කාරණේ පිළිබඳවද? නෑ, තියෙන්න පුළුවන්. ඒ පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විරාමයෙන් අනතුරුව දිගටම රැඳෙන්න TV සුප්‍රීම් ටෙලිවිෂන් වංගුව සමග. ටෙලිවිෂන් වංගුව පෙනෙන දැනෙන සීමාවෙන් එපිට. ටෙලිවිෂන් වංගුවෙන් පුංචි පණිවිඩයක් දුන්න විරාමයට පෙර. තර්ඩ් පාර්ටි එකක රක්ෂණ ආවරණයක් තිබුණොත් කොහොමද ඔබට ලැබෙන ප්‍රතිලාභ කියන කාරණය පිළිබඳව දැනගන්න ඔබ බලාපොරොත්තු වෙන්නේ නැති. ඉතාම වැදගත් පණිවිඩයක්. මේ පෙනෙන දැනෙන සීමාවෙන් එපිට TV සුප්‍රීම් ටෙලිවිෂන් වංගුවෙන් බලමු. තුන්වන පාර්ශ්වීය මෝටර රථ වන්ති සඳහා තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් සඳහා තර්ඩ් පාර්ටි වික්ටිම්ස් අපි අහන බලන්න ලැබෙනවා මහා මාර්ගයේ වෙන අනතුරු සංඛ්‍යාව. එතෙන්දී අසරණ මාර්ගයේ යන පුද්ගලයන් කිසිම වරදකින් තොරව ඒ පුද්ගලයා මරණයට පත්වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී අපි ඇත්තටම නීතියෙන් පිට අපි ක්‍රමවේදයක් සකස් කළ තියෙනවා රක්ෂණ සමාගම් හරහා. එවැනි පුද්ගලයෙක්ගේ මරණයකදී හෝ පූර්ණ අබලතාවයකට පත් වුණොත් ඒ පවුලේ ඥාතීන් නැත්තම් ඒ පුද්ගලයාට පුළුවන් මොන හරි අපි හිතමු අබලතාවය සම්බන්ධයෙන් ඒ වාහනේ රක්ෂණය කළ තියෙන රක්ෂණ සමාගමට අයදුම්පතක් යොමු කළා. ඒ හිමිකමක් එතන තියෙනවා. ඇත්තටම හිමිකමකට වඩා එතන තියෙන්නේ වන්ති ක්‍රමයක්. අධිකරණයෙන් පරිබාහිරව වන්ති ක්‍රමයක්
අපි නිර්මාණය කළ තියෙනවා රක්ෂණ සමාගම් එක සාකච්ඡා කරලා එතෙන්දී මරණයට පත් වෙලා තියෙනවා නම් ලක්ෂ 10ක ප්‍රමාණයකුත් පූර්ණ අබලතාවයට පත් වෙලා තියෙනවා නම් ලක්ෂ 10කට ඒ කියන්නේ මිලියන 1කට උපරිමයකට යටත්ව ගෙවන්න වන්දි ක්‍රමයකුත් සකස් කරලා තියෙනවා. ඒක ඇත්තටම අපි ඒක ලොන්ච් කරේ ගිය අවුරුද්දේ මාර්තු 1 වෙනිදා. එතෙන්දී අගය තිබේ ලක්ෂ 5යි. හැබැයි මේ අවුරුද්දේ සෙප්තැම්බර් මාසේ 1 වෙනිදා ඉඳන් ඒ මුදල ලක්ෂ 10 දක්වා වැඩි කරලා තියෙනවා. එතකොට එතෙන්දිත් ඇත්තටම මට මහජනතාවට දැනුවත් කරන්න තියෙන්නේ යම්කිසි දැනුවත්කමක් තියෙනවා නම් යම්කිසි පුද්ගලයෙක් මරණයට පත් වෙලා තියෙනවා නැත්නම් පූර්ණ අබලතාවයට පත් වෙලා තියෙනවා කියලා මහා මාර්ගයක මේ රථ වාහනයක් සම්බන්ධයෙන් ඒ කරුණාකර ඒ පුද්ගලයන්ට දැනුවත් කරන්න මෙහෙම වන්දි ක්‍රමයක් තියෙනවා. මේ වන්දි ක්‍රමය යටතේ ඒ රථ වාහනය රක්ෂණය කරපු රක්ෂණ සමාගමෙන් වන්දියක් ලබා ගැනීමේ අවකාශය රක්ෂණ නියාමන කොමිෂන් සභාව ඇති කළ තියෙනවා කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා තමයි ඇත්තටම මට මේ අවස්ථාවත් ඇත්තටම ප්‍රයෝජනයක් අරගෙන මේ කියන තියෙන්නේ මහජනතාවට. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කමිෂන් සභාව දැන් ඔබ වෙනුවෙන් පාරිභෝගිකයන් වෙනුවෙන් ඒ කියන්නේ පාරිභෝගිකයෝ කියලා කියනකොට රක්ෂණ හිමියන් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔබට තියෙන ගැටලු ප්‍රශ්න විසඳා ගන්න බැරි නම් කොහොමද තොරතුරු දැනුම් දෙන්නේ? Tamanගේ චෝදනාව ඉදිරිපත් කරන්නේ කොහොමද කියන කාරණය දැන් බලමු. පෙනෙන දැනෙන සීමා වෙන්න පිට TV Supreme ටෙලිවිෂන් වංගුවේ. ඇත්තටම රක්ෂණයක් සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙක්ට අපි වෙත පැමිණිලි කරන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් රක්ෂණ සමාගමක යම්කිසි කටයුත්තක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. නැත්නම් රක්ෂණ ඔප්පු හිමියෙක් සතු රක්ෂණයක් සම්බන්ධයෙන් අපි හිතමු මේ හිමිකම ප්‍රතික්ෂේප වෙච්ච අවස්ථාවක අපිට පැමිණිලි කරන්න පුළුවන්. හිමිකම අපි හිතමු හිමිකම නිසි පරිදි නොලැබී යාම සම්බන්ධයෙන් අපි වෙත පැමිණිලි කරන්න පුළුවන්. හිමිකම අපි හිතමු ගොඩක් කාලයක් යනවා නම් निराකරණය කරන්න. ඉතින් විවිධ ආකාරයේ මහජනතාවට තියෙන රක්ෂණය සම්බන්ධව තියෙන ගැටලු සම්බන්ධයෙන් අපි වෙත පැමිණිලි කරන්න පුළුවන්. ඊමේල් හරහා පැමිණිලි කරන්නත් පුළුවන්. විශේෂ අංකයකුත් තියෙනවා 0112 335යි 167 යන විශේෂිත අංකය මගින් අපේ වෙනමම අංශයක් තියෙනවා විමර්ශන අංශය කියලා. ඒ වෙත මහජන පැමිණිලි ඒ කියන්නේ රක්ෂණ ප්‍රතික්ෂේප වීම රක්ෂණ හිමිකම් සම්බන්ධව පැමිණිලි යොමු කරන්න පුළුවන්. ඊට අමතරව අපේ වෙබ්සයිට් එක හරහා මේ පැමිණිලි කිරීමේ පෝරමයකුත් තියෙනවා. නැත්නම් ලියලා පැමිණිලි කරන්න පුළුවන්. නැත්නම් දුරකථනයෙන් අපිව අමතලා හරි පැමිණිලි කරන්න කිරීමේ අවස්ථාව තියෙනවා. මොනවා හරි රක්ෂණය සම්බන්ධයෙන් කිසි ඕනෑම ආකාරයක ගැටලුවක් ඇති වුණොත්. මේ වගේ තවත් තොරතුරු ඔබේ ජීවිතයට සමාජයට වැදගත් තොරතුරු ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා කෙටි විරාමයකින් අනතුරුව. ඒ වගේම තමයි හෙට අනිද්දා විදේශ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙන ඔබට වඩාත්ම වැදගත් වෙන තොරතුරක් ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. විරාමයෙන් අනතුරුව රැඳෙන්න TV Supreme ටෙලිවිෂන් වංගුවත් එක්ක. ටෙලිවිෂන් වංගුව පෙනෙන දැනෙන සීමාවෙන් එපිට. විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ TV Supreme ටෙලිවිෂන් වංගුව සමග. රට රැකියාවක් බලාපොරොත්තුවෙන් ඔබ ඉන්නේ. සමහර වෙලාවට සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රචාරණයන් වලට ඔබ අහු වෙලාද රැවටිලාද? සමහර සමාජ මාධ්‍ය ඔස්සේ ආයතන විදේශ රැකියා ඒජන්සි විවිධ ප්‍රචාරණයන් කරනවා විවිධ ක්‍රමවේද ඔස්සේ. සමහරක් වෙලාවට ලියාපදිංචි අංකයක් නැහැ. ජංගම දුරකථනය පමණයි භාවිතා කරන්නේ. ආයතනය පිහිටලා තියෙන්නේ කොහෙද? මේ කිසිවක් නොමැතිව විවිධ ආයතන මුදල් ජාවාරම්කරුවන් හැටියට සමාජයේ ඉන්නව නේද? ඒට ඔබ හසු වෙලාද? හසු වුණොත් ඔබ ඒ පිළිබඳව පැමිණිලි කරන්නේ කොහෙටද? කොහොමද කියන කාරණය පිළිබඳව ඔබට ඉතාම වැදගත්. බලන්න TV Supreme ටෙලිවිෂන් වංගුවේ. කිසි විටකවත් ලංකාවෙන් රට යවන්න ඒ විදේශ නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ ආයතනයකට බෑ.
සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න බැරි විදියට නීති සම්පාදනය කරලා තියෙන්නේ. කෙනෙක් තමන්ගේ ආයතනයෙන් විදේශගත කරනවා නම් රැකියාවකට යවනවා නම් විදේශ නියුක්ති කාර්යාංශයේ අනුමැතිය ගන්න ඕනේ. අනුමැතිය ගන්න මම සඳහන් කරන විදිහේ රැකියාවකට යවන්න හැකියාව තියෙන්න ඕන, වළංගු බලපත්‍රයක් තියෙන්න ඕන. එසේ නැති අතරමැදි කණ්ඩායම් තමන්ට මොනවා හරි මුදලක් එකතු කරගන්න කෙනෙක් රවටා ගන්න අදහසෙන් මාධ්‍ය හරහා අන්තර්ජාලය හරහා කරන මාධ්‍ය ප්‍රචාරණයන් දැන්වීම් පළ කිරීම වගේ දේවල් සම්පූර්ණ නීති විරෝධී. ඒකෙදී අපිට යම් කෙනෙක් කම්ප්ලේන් කරනවා නම් මේ සම්බන්ධයෙන් මට මෙන්න මෙහෙම වංචාවකට අසු වුණා කියලා තොරතුරු අපට ඕන. ඒ හරහා අපිට පුළුවන් නීතිය ක්‍රියාත්මක කරන්න, අපිට පුළුවන් අත්අඩංගුවට ගැනීම කරන්න. සමාජ මාධ්‍ය හරහා රැකියාවක් දෙනවා කියලා කිව් පමණින් ඔබ රැකියාව ලබා ගන්න නිසි ක්‍රමවේදයක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එහෙම කරන්නත් බෑ. අනිවාර්යෙන් ඔබ ඒ ආයතනය විදේශ නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා ආයතනයක්ද ඔවුන්ට ඒ සඳහා නියමිත වළංගු රැකියා ගිවිසුමක් තියෙනවද කියන එක, රැකියා බලපත්‍රයක් තියෙනවද කියන එක අනිවාර්යෙන් පරීක්ෂා කරගන්න. එසේ නොවන හැම අවස්ථාවකදීම ඔබ රැවටීමකට හසු වෙනවා. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි විවිධ අවස්ථාවන් වල වැටලීම් කර අත්අඩංගුවට අරගෙන තියෙනවා. වංචාකාරී ක්‍රියාවන් වලට යොමු වෙච්ච පුද්ගලයන්ට නීති හමුවට ගෙනවලා තියෙනවා. අපගේ විශේෂ නියුක්ති කාර්යාංශයකට යටත් කරපු විශේෂ විමර්ශන අංශයක් තියෙනවා. පොලිස් ඒකකයක් තියෙනවා. පොලිස් නිලධාරීන් 16 දෙනෙක් පත් කරලා අපි තියෙනවා. අපි යුනිට් එක තවත් වැඩි කරනවා. මෙම වංචාසහගත ක්‍රියාවලිය, මිනිසුන් රැවටීමේ ක්‍රියාවලිය නවත්වන්න අපි නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් උපරිම විදියට නීතිය ක්‍රියාත්මක කරමින් තියෙනවා. ඒකදී ජනතාවගේ සහයෝගය වැදගත්. දැන තමන් නීතිය කඩන හොරජාවාරම් කරන්න හසු වීම පුරවැසියන්ගේ වගකීමක් නොවේ. පුරවැසියන් වුණාම හැමතිස්සෙම තමන් මේ මුදල් ගෙවන්නේ කාටද? ඇයි මම මේ මුදල ගෙවන්නේ? ඔවුන්ට ඇත්තටම රැකියාවක් දෙන්න පුළුවන්ද? නීතිමය හැකියාවක් තියනවද? ඔවුන් ඔය කියන රැකියාව අපිට දෙයිද? පඩි දෙයිද? අරගෙන ගිහලා කොහේ අතමං කරයිද? රැකියාවක් නැද්ද? අපි ජීවිත අපේ ජීවිතය අනුතරේ වැටෙයිද කියලා පරීක්ෂාකාරී බවක් පුරවැසියෙකුට තියෙන්න ඕන. ඒක තමයි අපි ඉල්ලා සිටින්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ට් දාලා ඉන්ටර්වියු දෙන්න කිසිම නීතිමය හැකියාවක් නැහැ. ඒක නීති විරෝධී ක්‍රියාවලියක්. එය නීතියට හසු කර ගැනීම කළ යුතුයි, කළ හැකි. ජනතාවේ සම්බන්ධයෙන් අපි දැනුවත් කරන්න, අපි විමර්ශනය කරලා අත්අඩංගුවට ගැනීම කරන්න අපිට නිසි බලතල තියෙනවා. අපි ලියාපදිංචි රැකියා ඒජන්සි ආයතනයක් නම් ඒ ලියාපදිංචිට පිටින් අනීතිකව රැකියා දෙනවා නම් හෝ රවටා කරනවා නම් අපිට එයාගේ ලියාපදිංචි රැකියා ඒජන්සි ආයතනයේ ලියාපදිංචි සදාකාලිකව අහෝසි කරන්න පුළුවන්. සමහර වෙනවා එහෙම ලියාපදිංචි රැකියා ඒජන්සි ආයතන නෙවෙයි. අනුන්ගේ අංකයක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්, බොරු අංකයක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්, තනිකරම වංචාකාර, රැවටිලිකාර, තරවකාර වෙන්න පුළුවන්. ඔවුන්ට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරලා අත්අඩංගුවට ගැනීම, මහජනයා රැවටීම, මුදල් ආයුධ ලෙස ඉපීම, වංචාකාරී ක්‍රියාවන් කිරීම යටතේ නඩුමකට ගොස් සිරදඬුවම් ගත කිරීම පවා නීතිමය හැකියාව තියෙනවා. මේ වගේ වංචනිකයන්ට හසු වෙන ඔබ එයින් මුදවා ගැනීම සඳහායි පෙනෙන දැනෙන සීමාවෙන් පිට TV සුප්‍රීම් ටෙලිවිෂන් වංගුවෙන් මේ දන්නා දේක නොදන්නා ඇත්ත ඔබට ගෙනෙන්නේ. ලබන සතියේ දේශපාලනීය, සමාජීය, සංස්කෘතික, ක්‍රීඩාව මේ විවිධ ක්ෂේත්‍රෝස්සේ ඔබේ ජීවිතයට, සමාජයට බලපෑමක් ඇති කරන දේවල් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අදට සමුගන්නම් ටෙලිවිෂන් වංගුවෙන්. ඔබට සුබ රාත්‍රියක්. ටෙලිවිෂන් වංගුව පෙනෙන දැනෙන සීමාවෙන් එපිට